සුබ දවසක් වේවා ඉඩකඩම් සහ වාහන බ්‍රෝකර් YouTube නාලිකාව බලන ඔයාලා සියලුම දෙනාට. ඔන්න අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා ඉතාමත් අඩු මිලට ගන්න පුළුවන් නිවාස කීපයක් සමග නිවාස 10ක්. අපි එහෙමනම් බලමු මේ නිවාස පිහිටලා තියෙන ප්‍රදේශ සහ සම්පූර්ණ විස්තර. අද අංක එකට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ මාතර එළියකන්ද ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 10ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 3ක් සහ ශාලය මුළුත ඇඟේ කෑම කාමරය සහ බාත්රූම් එක. මේ නිවසේට මාතර තංගල්ල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වාභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් එක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් බැංකු ණය පවා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඉඩම සහ නිවසට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිත් කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලයක් දාලා බලන්න. අද අංක දෙකට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ මෙනුවන්ගොඩ දිවුලුපිටිය පාරේ උළුකඩේ හන්දියට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ සිට කොළඹ කුරුණෑගල ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 1කමාරක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. දිවුලපිටිය වේයන්ගොඩ බස් මාර්ගයට මීටර් 400ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 2ක් සහ ශාලය මුළුත ඇඟේ කෑම කාමරය සහ බාත්රූම් එක. මේ නිවසට පැමිණීමට අඩි 15ක පමණ පිවිසුම් මාර්ගය සහ ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 65ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිත් කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 3ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ රඳාවාන කිරිඳිවැල ප්‍රධාන බස් මාර්ගයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 6.2ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 2ක් සහ ශාලය මුළුත ඇඟේ පිටතින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 27ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා ඔයාලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිත් කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 4ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ එල්ලක්කර නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 10ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 4ක් සහ ශාලය මුළුත ඇඟේ සහ බාත්රූම් 2ක් තියෙනවා. මේ නිවස වටේටම තාප්පය බැඳ ගේට්ටු දමා ඇති අතර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 89ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිත් කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 5ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙකටන ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 9.5ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 2ක් සහ ශාලය මුළුත ඇඟේ කෑම කාමරය සහ බාත්රූම් එක. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 38ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිත් කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අංක 6ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ රත්නපුර අයගම ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 53ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවස ගෙන ගත්තොත් අලුතෙන් සාදා නිම කරන ලද නිවසක් වන අතර ශාලය මුළුත ඇඟේ කෑම කාමරය සහ බාත්රූම් එක. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 125ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිත් කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න.
අංග 4 ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ වාරියපොළ තිස්සව මලගනේට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් ඉඩම් අක්කර 3 කාලක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ ශාලය මුළු තැන්ගේ කෑම කාමරය සහ පිටතෙන් වැසිකිළියක් තියෙනවා. මේ නිවසට පැමිණීමට අඩි 20ක පමණ පුළුල් මාර්ගය සහ මේ නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 300ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 45ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර කරගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අංග 8 ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 64ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවස ගත්තොත් නිදන කාමර 3ක් සහ ශාලය මුළු තැන්ගේ කෑම කාමරය සහ බාත්රූම් එක. මේ නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 108ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 9ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ පාදුක්ක ඉහළ බෝපේ ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 14.5ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවස ගත්තොත් නිදන කාමර 2ක් සහ ශාලය මුළු තැන්ගේ පිටින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 25ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 10ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ සීගිරි මාවත ඌරාපොළ නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 8ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ සිට නිට්ටඹුව නගරයට කිලෝමීටර් 10ක් සහ කිරිඳිවැල නගරයට කිලෝමීටර් 6ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 3ක් සහ ශාලය මුළු තැන්ගේ පිටින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 43ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. ඔන්න අද ගෙනත් තියෙන වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පුංචි ලයික් එකක් සහ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. එහෙමනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා.